මේ තමයි මගේ පළවෙනි ඉන්ටර්න් බ්ලොග් එක. ඉතින් මම කස්ටම් එකේ තමයි මගේ ඉන්ටර්න්ෂිප් එක කරන්නේ. අද මම මේ උදෙන්ම ඔෆිස් එකට ගියේ. අද අපිට තියෙනවා ඉන්ස්පෙක්ෂන් එකකට කම්පැනි විසිට් එකක් කරන්න. ඉතින් මගේ රිසර්ච් එකට රිලේටඩ් වෙන හින්දා මාවත් අරන් යනවා කියලා කිව්වා ඉන්ස්පෙක්ෂන් විසිට් එකට. ඉතින් අර ඉඳපු යාළුවා එයා නම් ඉන්නේ මේකේ නෙමෙයි. එයා එතනින් යන්නේ. එදා උදේ මට අහම්බෙන් එයාව හම්බ වුණා. මුලින් නම් ඇත්තටම මම ඉන්න ඩිවිෂන් එකේ වෙන ට්‍රේනීස්ලා කවුරුත් හිටියේ නැහැනේ. පස්සේ ටික දවසක් යද්දි මට හම්බුණා තව ට්‍රේනින් කට්ටිය. ඉතින් දැන් නම් මම එයාලා එක්ක තමයි ලන්ච් ගන්න යන්නේ. තනියෙන් නෙමෙයි මම දැන් ඉන්නේ. හැබැයි ඉතින් එයාලා දන්නේ නැහැ මම channel එකක් කරනවා කියලා. ඉතින් මට එයාලට කියන්නත් ලැජ්ජයි. ඉතින් තාම නම් මම එහෙම ලොකුවට වීඩියෝ ක්ලිප්ස් අරගෙන නැහැ ඒගොල්ලොත් එක්ක. අපි ඉස්සරහට බලමු වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගන්න. අද මට තියෙනවා ලෙටර් එකක් රෙජිස්ටර් පෝස්ට් කරන්න. ඉතින් මම ඒකට යන්න තමයි හදන්නේ. මේ තියෙන්නේ අපේ රිෆ්‍රෙෂ්මන්ට් රූම් එක. මේකේ තමයි මම මෙච්චර කල් ලන්ච් ගන්න ආවේ. දැන් මට තව යාළුවෝ කට්ටියක් හම්බුණානේ. ඉතින් අපි 9th floor එකේ කැන්ටින් එකට ගිහිල්ලා තමයි දැන් ලන්ච් ගන්න. මම ගෙදරට මගේ ෆස්ට් සැලරි එකෙන් අපිට ඉතින් සැලරි වල ලොකු එකක් නෙමෙයිනේ හම්බ වෙන්නේ. allowance එකක් නේ තාම ට්‍රේනීස්ලා නිසා. ඉතින් මම ගෙදරට පොඩි බඩුවක් ගන්න ගියා. බුදු පිළිමයක් තමයි මට ගන්න ඕනේ උනේ. ටිකක් ලොකු එකක්. ඉතින් ඒක ගන්න අපි ගියා පීපල්ස් පාක් එකට හවස. එද්දි ඉතින් චුට්ටක් හවස් වුණා. මම කිව්වේ මට ට්‍රේනින් කට්ටිය හම්බ වුණාට පස්සේ අපි ගියා කස්ටම්ස් මියුසියම් එක බලන්න. ඒක තියෙන්නේ ග්‍රවුන්ඩ් ෆ්ලෝර් එකේ. ඕන කෙනෙක්ට ඇවිල්ලා පාස් අරගෙන ඇවිල්ලා බලන්න පුළුවන් කියලා තමයි කිව්වේ එතන. 9th floor එකට පෝට් එක පේන හැටි තමයි මේ. ඊළඟ දවසේ අපි ගියා පෝට් සිටි එකට හවස් වෙලා. ඊළඟට අපි ගියා සිටි ඔෆ් ඩ්‍රීම්ස් එකට. මට නම් වැඩි වෙලා ඉන්න හම්බ වුණේ නැහැ. රෑ වෙන හින්දා මම කලින් ආවා. මේ වීඩියෝ එක එඩිට් කරන වෙලාවක් නැතුව තමයි තිබුණේ. රෙකෝඩ් කරලා ටිකක් දවස්. තව vlogs දෙකක් තියෙනවා අරගෙන එන්න ඔයාලට. මොකද මම ගියා මගේ හොඳම යාළුවා මීට් වෙන්න.
එහෙනම් මගේ ඊළඟ vlog එක ගෙනකම් ඔයගොල්ලෝ සතුටින් ඉන්න. බයි බයි. මාව subscribe කරලා ලස්සන කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා.